සෙල්ලම්ගේ පාළු වෙලා කියන ගීතේ ලියවෙන්නේ ඇයි? ඒක මම සංගීත ගුරුවරයෙක් හැටියට මට පත් වීම හම්බ වෙන 89 මම 89 ලෙල්ලුපිටිය කියන ඉස්කෝලේ. ඉතින් අපිට සංගීත තරඟ කියලා එනවනේ ඉස්කෝලේට. ළමා ගීයක් හැටියට තමයි ඔක නිර්මාණය වුණේ. සෙල්ලම්ගේ පාළු වෙලා බෝනික්කා තරහ වෙලා ළමා ගීයේ ඉතින් පළාත් මට්ටම දක්වා ගියා. ඊට පස්සේ ඉතින් ඔක ෆයිල් එක තිබ්බා. පස්සේ කාලෙක ඔය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හිමිට අපි බොහෝ හිතවත් අයනේ. අපි රත්නපුරේ මම රත්නපුරේ ඉඳන් ඒ හරහා ගියොත් ඉතින් අපේ ගෙදරට ඇවිල්ලා තමයි යන්නේ. දවසක කිව්වා දැන් එයාගේ කැසට්ස් වලට ළමයි වෙනුනොත් සින්දුවක් කරමුකෝ මෙහෙම එකක් තියෙනවා කරමු කියලා කිව්වා. ඊට පස්සේ ඒක තමයි චන්ද්‍රසේනගේ සන්ෆ්ලවර් කැසට් එක 95 විතර වගේ කරේ. ඒ සින්දු මම්ම ලියලා අර ඉස්කෝලේ ළමයින්ට පුරුදු කරපු සින්දුවක් ඒක. 95 දැන් අදටත් ඒක මාර විදිහට ඒකෙන් හිතට දැනෙන ගීතයක් රස විඳින. ඒ අරින්ද චන්ද්‍රසේනගේ තියෙනවා අපි සිරසට කරපු සින්දුවක් තියෙන ඊට කලින් කරපු ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ පාට පාට තාරකා පෙළේ ඒකත් අපි ජයන්ත මල්ලි අර කිව්ව සින්දු අලුත් සින්දු වැඩසටහනින් එළියට ආපු සින්දුවක්. මම ආසයි මේ සෙල්ලම්ගේ පාළු වෙලා කියන සින්දුවම අපි සෙල්ලම්ගේ පාළු වෙලා කියන ඔක්කොම ලෙක්. හා පාළු වෙලා ඕනික්කා තරහ වෙලා ඕපිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතාලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතාලා සෙල්ලම්ගේ පාළු වෙලා ඕනික්කා තරහ වෙලා ඕපිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතාලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතාලා කරන්න සින්දු මාන්න හිතෙනවා. ඕනේ. මොන දැන් පුළුවන් වාට එහෙගෙන නවතින.